අයුබෝවන් මේ ඔයාලා දකින්නේ ඖෂධීය ගුණයෙන් අනූන කොහිල ශාකය. කිරි කොහිල, මස් කොහිල, කළු කොහිල වැනි කොහිල වර්ග කිහිපයක් දකින්නට ලැබෙනවා. අර්සස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී දේශීය හෙළ වෙදකමේ සුලභව භාවිතා කරන කොහිල බඩවැල් හොඳින් පිරිසිදු කර මලබද්ධය සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ආබාධ සුවපත් කරනවා. ඉහළ කෙඳි ප්‍රතිශතයක් අන්තර්ගත බැවින් කොහිල අර්සස් රෝගීන්ට ඉතාමත් ගුණදායක ආහාරයක් වනවා. මෙම ශාකයේ පත්‍ර කොටා එම යුෂ අමුකහ යුෂ සමග ආලේප කිරීමෙන් වන සුවපත් වන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. කොහිල දළු 5ක්, කරපිංචා කිනිති 3ක්, සුදුලූණු රතුලූණු අවශ්‍ය පමණට යොදාගෙන හීනටි සහලින් කැඳපිස බීම මගින් ආහාර අරුචිය මලබද්ධය වැනි රෝග සුවවන අතරම රුධිරයේ සීනි මට්ටම සහ රුධිරයේ මේද මට්ටම පාලනය කිරීමට හොඳ කැඳක් ලෙස දේශීය හෙළ වෙදකමේදී භාවිතයට ගැනෙනවා. අක්මාවට හිතකර කොහිල ග්‍රාණි රෝග, රක්ත අර්සස් සඳහා ප්‍රතිකාර කිරීමේදී සුලභව භාවිතයට ගැනෙනවා. අතිසාර සහ අජීර්ණ සඳහා හොඳ ඔසුවක් වන කොහිල අල හෝ දඬු රතුලූණු බින් කරල් හැබ සමවගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකාගත් ඉස්මට දෙහි බින්දු කීපයක් තමා පානය කිරීමෙන් රක්ත අර්සස් සුවවන බව දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. පිත් නසන කොහිල බඩ පුරවා දැමීම, කෑම අරුචිය, අම්ල පිත්ත රෝගය නිසා ආමාශයේ ඇතිවන තුවාල හා බඩවැල් වල ඇතිවන තුවාල සඳහා හොඳ ඔසුවක් ලෙස සැලකෙනවා. අධික ලෙස මත්පැනට ඇබ්බැහි වූවන් සහ විස ශරීරගත වූ අය කොහිල ආහාරයට ගැනීම ඉතාම ගුණදායක වනවා. කොහිල මේදය අවශෝෂණය අඩු කරන නිසාම තරබාරු වීම අඩු කරන බැවින් ස්ථූලතාවය ඇති අය සඳහා කොහිල හොඳ ඔසුවක් වනවා. සර්ප විස සහ කෘමි විස සඳහා ප්‍රතිකාර කිරීමේදී දේශීය හෙළ වෙදකමේදී කොහිල කැඳ සුලභව භාවිතා කරන ඔසුවක් ලෙස සැලකෙනවා. සමෙහි පිලිස්සුම් රෝග සඳහාද භාවිතා කරන කොහිල ක්ෂය රෝගය, සුවසන ආබාධ, කැස්ස, නියුමෝනියාව වැනි රෝගී තත්ත්වයන් සඳහාද දේශීය හෙළ වෙදකමේදී ප්‍රතිකාර සඳහා භාවිතා කළ ඔසුවක් ලෙස සැලකෙනවා. අභ්‍යන්තර අවයවවල ප්‍රදාහ ඇතිවීම වළක්වන කොහිල හෘද රෝග, දියවැඩියාව, මානසික රෝග වැනි රෝගී අවස්ථාවන් සඳහාද හොඳ ඔසුවක් ලෙස දේශීය හෙළ වෙදකමේ සඳහන් වෙනවා. පිළිකා ශෛලද මර්ධනය කරන කොහිල රුධිර පීඩනය පාලනය කරන අතර ආමවාත සහ ආමාශයේ තුවාල සඳහාද ඉතාමත් හොඳ ගුණදායී ඖෂධයක් වනවා. තවත් මෙවැනිම දේශීය හෙළ වෙදකමේ රහස් පිළිබඳව දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර අප සමගම රැඳී සිටින්න. අයුබෝවන්.